හරි ඔන්න අපි දැන් ක්‍රොච් එක ඕන උසට ගොතාගෙන ඉවරයි. දැන් ඔන්න මේ මට ඕන උස. ඊළඟට අපි බලමු කකුල් දෙක කොහොමද ගොතන්නේ කියලා. ඔයාලා මේ වටේ තියෙන ස්ටිච් ගාන සම්පූර්ණයෙන්ම ගණන් කරගන්න ඉස්සෙල්ලම. ගණන් කරලා ඒක දෙකට බෙදා ගන්න. දෙකට බෙදලා ස්ටිච් මාකර් එකක් හරි වූල් කෑල්ලක් හරි අරගෙන මේක දැන් දෙකට බෙදෙන තැන තියෙනවානේ. එතනින් මාක් එකක් දාගන්න. ඊළඟට චේන් 6ක් ගොතා ගන්න. අපි දැන් මේ ඊට පස්සේ මේ මාක් එක දාගත්ත තැන තියෙනවානේ. ඉස්සෙල්ලා මේ මාක් එක දාපු තැනට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේක මෙහෙම බෙදාගත්ත තැනින් මේ විදිහට කකුල් දෙක වෙන් කර ගන්න. ඊළඟට චේන් 3ක් ගොතනවා. පළවෙනි චේන් එකට මේ විදිහට ඩබල් ක්‍රොචට් එකක් ගොතනවා. ඊළඟට ඊළඟ ස්ටිච් එකට. මේ විදිහට මේක වටේම ඩබල් ක්‍රොචට් ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. මෙතනට ගොතලා ඉවර වුණාට පස්සේ මේ චේන් 6ටත් ඩබල් ක්‍රොචට් 6ක් ගොතන්න ඕන. ගොතලා මෙතනට ස්ලිප් ස්ටිච් එකක් දාලා ඒක ඉවර කරනවා. ඊළඟට මේ කරගෙන ආපු විදිහටම අඩු වැඩි කරන්නේ නැහැ. වටේටම ගොතාගෙන යන්න ඕනේ. එක කකුලක මේ විදිහට වටේ පළවෙනි වටේ ගොතලා මුලින් ගොතපු චේන් එකේ තුන්වෙනි ස්ටිච් එකට දාලා පළවෙනි එක ඉවර කරගන්න. මම මේ ගොතන්නේ කකුල් දිග කලිසමක් නෙමෙයි කකුල් කොට එකක්. ඒක නිසා මේකට සාමාන්‍යයෙන් මගේ හිතේ තියෙන විදියට තමයි මම උස ගන්නෙ. ඔයාලට පුළුවන් මෙෂර්මන්ට් chart එකේ තියෙන විදියට waist to ankle කියලා එකක් තියෙනවානේ. ඔයාලා දිගට කලිසම ගොතනවා නම් මේ waist to ankle කියලා තියෙන උස ප්‍රමාණය ගන්න. මම මේ ගොතන්නේ කොට එකක් නිසා මම හිතේ හැටියට තමයි උස ගන්නෙ. සාමාන්‍යයෙන් තාපේදී 4ක් වගේ ගොතලා මම ඒ කකුල නවත්තනවා. එකම විදියට ගොතන්න තියෙන්නේ. ඒක නිසා මෙතනින් යාර ටියුටෝරියල් එකක් ඕනත් නැහැ ඔයාලට. මම විස්තර කරාට පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් මම මේ මොකද්ද මේ ගොතලා තියෙන්නේ කියලා. දැන් අපි ඊළඟ පේජ් ටිකක් ගොතාගෙන බලමු ඊළඟට වාටිය ගොතන්නේ කොහොමද කියලා. ඔන්න මම දැන් එක පැත්තක කකුල ගොතාගෙන ඉවරයි. ඊළඟට අපි වාටිය ගොතමු. වාටියට මම යූස් කරන්නේ අපි අර කලින් කැප් එකට වාටියට යූස් කරපු විදියට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොචට් එකයි බැක් පෝස්ට් ඩබල් ක්‍රොචට් එකයි. ඔයාලා ඒ ෆ්‍රන්ට් පෝස්ට් එකයි බැක් පෝස්ට් එකයි දාන්නේ නැත්නම් මෙතන උඩින් දානවා මම කාඩ් එක. ඒක ක්ලික් කරලා ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න තේරෙන්නේ නැත්නම් මෙතනොත් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාලට ලේසි විදියකට බලලා ඒකත් පුරුදු වෙන්න මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා ලින්ක් එක. ඒකෙන් උනත් ඔයාලට ගිහිල්ලා වීඩියෝ එක බලන්න පුළුවන්. දැන් බලන්න ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොචට් එක ගොතන්නේ කොහොමද කියලා. චේන් 3 ගොතලා ඉවර වෙලා මේ විදියට එකපාරක් නූල ඔතලා ඊළඟ ස්ටිච් එකේ ඇතුලෙන් මේ විදියට හුක් එක දාලා නූල මෙහෙම අරන් ඩබල් ක්‍රොචට් එකක් ගොතන්න. ඒක තමයි ෆ්‍රන්ට් පෝස්ට් එක. ඊළඟට බැක් පෝස්ට් එක ගනිද්දි මේ විදියටම උතලා පිටිපස්සෙන් මේ විදියට ස්ටිච් එක ඇතුලෙන් හුක් එක දාලා ඩබල් ක්‍රොචට් එක ගොතනවා. මේ විදියට වටේටම ෆ්‍රන්ට් පෝස්ට් එකයි බැක් පෝස්ට් එකයි විදියට ගොතලා වාටිය ගොතා ගන්න පුළුවන්. එක වටයක් ගොතලා ඉවරයි. මේක අපිට ඕන තරම් දිගට ගොතා ගන්න පුළුවන්. මම තව වටයක් මේක ගොතා ගන්නවා. එතකොට වාටිය ටිකක් මහතට තියෙන නිසා
මේ විදිහට මුලින්ම චේන් 3ක් ගොතලා මේ අපි පළවෙනියට ෆ්‍රන්ට් පෝස්ට් එකක් ගෙතුවනේ. ඒක ඇතුළෙන්ම දාලා ෆ්‍රන්ට් පෝස්ට් එක ගොතනවා. පිටිපස්සෙන් බෑක් පෝස්ට් එක ගොතාගෙන යනවා මේ විදිහට. ඔයාලට මෙතනින් පැහැදිලි නැත්නම් ෆ්‍රන්ට් පෝස්ට් එකයි බෑක් පෝස්ට් එකයි විතරක් ගන්නපු වීඩියෝ එක බලන්න. ඒකේ පැහැදිලිවම හිමීට කියලා දීලා තියෙනවා කොහොමද මේ දෙක කරන්න කියලා. මෙන්න මේ විදිහට මේ වටෙත් ගොතලා ඉවර කරගන්න. ඔන්න අපි මේ පැත්තේ කකුල සම්පූර්ණයෙන්ම ගොතලා ඉවරයි. දැන් මේ නූල අපි මේ විදිහට තව එක චේන් එකක් ගොතලා නූල කපා ගන්න ඕන. මෙතන ගැටයක් හිටින් තියලා. ඊට පස්සේ ඔයාලා නීඩල් එක යූස් කරලා මේක හංගව ගන්න මේ. මේ විදිහට තමයි එක කකුලක් එන්නේ. ඊළඟට අපි අනිත් එකත් බලමු. ඒක තමයි මෙතනින්ම පටන් ගමු. මේ විදිහට හුක් එක මෙහෙම ඇතුලෙන් දාලා කලින් විදියටම චේන් 3ක් ගොතා ගන්න. ඊට පස්සේ මේ ටේල් එක මේ විදියට මේක දිගට තියාගන්න. එතකොට ආයේ වෙනම හංගවන්න ඕනේ නැහැ. ඒක ගොතාගෙන යද්දිම හැංග වෙනවා. ඊළඟට මේ විදියට පළවෙනි ස්ටිච් එකට ඩබල් ක්‍රොචට් එකක් ඊළඟ එකට එකක් ඒ විදියට වටේම ඩබල් ක්‍රොචට් ගොතලා කලින් විදියටම පේලි ගන්න ගොතාගෙන යන්න තමයි තියෙන්නේ. මේ විදියට වටේම ගොතාගෙන යන්න. මේකේ අපි පේලි 4ක් ගෙතුවා. ඔයාලා කොටට ගොතනවා නම් ඒ ගානට පේලි 4ක් ගොතලා ඊට පස්සේ ෆ්‍රන්ට් පෝස්ට් එකයි බෑක් පෝස්ට් එකයි යූස් කරලා මේ විදිහට වාටි දෙක මහ ගන්න. එහෙම නැත්නම් ඔයාලා කකුල දිගට ගොතනවා නම් අර මම මෙෂර්මන්ට් chart එකේ පෙන්නපු විදිහට waist to ankle කියලා තියෙන උස අරගෙන ඒ උසට එන විදිහට ගොතා ගන්න. ඒ විදිහට තමයි කලිසමේ මේ කොටස ගොතා ගන්න. ඉතින් ගොතලා බලමු අපි ඊළඟට මොකද කරන්න කියලා. මේකත් කලින් විදිහටම ගොතා ගන්නයි තියෙන්නේ. මම ආයෙ පෙන්නන්නේ නැහැ. මොකද එකම දේ තමයි රිපීට් වෙන්නේ. කලින් කකුල ගොතපු විදිහටම තමයි මේකත් මේ විදිහට වටේ ගොතලා රවුම ඉවර කරද්දී මේ පළවෙනි තුන්වෙනි චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා ඒ රවුම ඉවර කරගෙන මේ විදිහට රවුම් 4ක් ගිතුවා. ඊට පස්සේ ෆ්‍රන්ට් පෝස්ට් එකයි බෑක් පෝස්ට් එකයි දාලා මේ විදිහට වාටිය ගොතා ගත්තා.